අපේ පක්ෂයේ මහලේකම්වරයා අද උදෑසන අතිගරු ජනාධිපතිතුමාට විශේෂ ලිපියක් යොමු කරා. ඒ ලිපියේ අපි කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කරා. ඒ කාරණා තුන පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ නිල ස්ථාවරය කුමක්දයි වහාම රටට හෙළිදරව් කරන්න කියන ඉල්ලීම අපි සිදු කරලා තියෙනවා. ඒ කාරණා තුනෙන් පළවෙනි කාරණය තමයි පසුගිය මැයි මාසේ 18 වෙනිදා උතුරු පළාතේ ස්ථාන කිහිපයක දෙමළ ජනසංහාරයක් සිදු වූ බවට ප්‍රකාශ කරමින් සැමරුම් උත්සව ගණනාවක් පැවැත්වුණා. අප සර්ව ජන බලය හැටියට ඊටාම පැහැදිලිව නිර්වෘල් ස්ථාවරයක් සිටිනවා. මේ රටේ කිසිදු අවස්ථාවක කිසිදු ස්ථානයක දෙමළ ජනසංහාරයක් සිදු නොවූ වගට. නමුත් අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ රජය මගින් ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා දෙමළ ජනසංහාරයක් සිදු බවට පවසමින් එය සැමරීම සඳහා. එය පහුගිය මැයි 18 සහ 19 කියන දින දෙකේ දෙමළ පුවත්පත් ගණනාවක් මගින් වාර්තා කරලා තිබුණා. ඒ වගේම තමයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහත්මයා පාර්ලිමේන්තුවේදී පුවත්පත් උපුටා දක්වමින් එවැනි සැමරීමක් සිදුවන බව ප්‍රකාශයට පත් කරා. ඒත් එක්කම අපේ පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී මధుර විතානගේ මහත්මයාත් සහභාගී වුණු දෙරණ වාදපිටිය වැඩසටහනේ එදිනම රාත්‍රියේ රොෂාන් අක්මීමන මන්ත්‍රීවරයා නැවත වතාවක් සනාථ කරා උතුරු පළාතේ ජනසංහාරයක් සිදු බවට සහ එය සැමරීමට කටයුතු යොදන බවට ඒ පුවත්පත් වාර්තාත් එතුමා සතු වුණා. එහෙනම් අපි අහනවා ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා රජයේ සහ ඔබතුමාගේ ස්ථාවරය රටට පැහැදිලි කරන්න. එහෙම ජනසංහාරයක් සිදු වෙලා තියෙනවද නැද්ද කියලා අපි පැහැදිලිව කියනවා. එවන්නක් සිදු වෙලා නැහැ කියලා. මොකද අන්තර්ජාතික වශයෙන් රටට බරපතල අපකීර්තියක් සහ ඉදිරියේදී අංශාංගික වශයෙන් බරපතල පීඩාවන්ට ඒ වගේම ප්‍රතිඵලවලට අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ජනාධිපතිතුමා වහාම මේ පිළිබඳව කටයුතු කළ යුතුයි. දෙවැනි කාරණය තමයි අපේ පක්ෂ මහලේකම්වරයා ජනාධිපතිතුමාට යොමු කරපු ලියුපියේ අපි විමසන්නේ මේ ජනසංහාර සැමරීම ඒ වගේම බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සැමරීම සඳහා විවිධ ස්ථානවල උතුරේ වගේම නැගෙනහිර පළාතේ විවිධ ස්ථානවල කටයුතු යොදුනා. උන්ගේ සංකේත, උන්ගේ වර්ණ, ඒ වගේම උන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් කටයුතු යොදුනා. ආරක්ෂක සහ බුද්ධ්‍යංශ මේ පිළිබඳ දැනුවත්ව සිටියාද නැද්ද? එසේ දැනුවත්ව සිටියා නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ පියවර කුමක්ද යන්න අපි දැන ගැනීමට කැමතියි. එසේ පියවරක් අනුගමනය කරේ නැතිනම් ඒ කවර බලපෑමකට යටත්ව කාගේ උපදෙස් මතද කියන කාරණේ අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් විමසීමක් කරලා තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ. එදිනම පාර්ලිමේන්තුවේදී වන්නි දිස්ත්‍රික්කයේ ඉලංකේ තමිල් අරසකච්චු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිහරන් මැතිතුමා ප්‍රකාශයක් කරනවා බ්‍රිගේඩිය බාලරාජ්‍ය සැමරීමක් පිළිබඳව පවසමින් ඔහු වර්ණනා කිරීමක් කරනවා. බ්‍රිගේඩියලා ඉන්න පුළුවන් මේ රටේ හමුදාවේ පමණයි. කවුද මේ බාලරාජ් කියන්නේ? බාලරාජ් කියන්නේ මිනිමරුවෙක්, අලුගෝසුවෙක් 2000 වසරේදී අලිමංකඩ යුද හමුදා කඳවුරට පහර දීලා මේ රටේ විවිධ ස්ථානවල හමුදා සෙබළුන් 1000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කිරීමට මූලික වූ පුද්ගලයා තමයි බාලරාජ්. මේ මිනිමරුවාව, මේ අලුගෝසුවව පාර්ලිමේන්තුවේ සැමරීම සඳහා අවස්ථාව ලබා දුන්නා. විශේෂ කාරණය තමයි මේ ලිපියේ ඊටාම පැහැදිලිව අපේ පක්ෂ ලේකම්වරයා සඳහන් කරනවා ඒ මොහොත වන විට පාර්ලිමේන්තුවේ මූලාසනය දරන්නේ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමමාලී වීරසේකර මහත්මිය. පාර්ලිමේන්තුවේ මූලාසනයේ දරන්නේ මේ රූකඩයක් වගේ තියලා තියන්න නෙමෙයි. මූලාසනයේ වගකීමක් තියෙනවා. එතකොට ත්‍රස්තවාදියෙක් සමරීම සඳහා කටයුතු යොදනකොට බාලරාජ් වගේ මිනිමරු අලුගෝසුවෙක් සමරනකොට මොකක්ද හේමමාලි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය මූලාසනයේ ඉඳගෙන ඒ සඳහා ගත්ත පියවර? එතුමිය කිසිම පියවරක් නොගත්තේ බාලරාජ් බ්‍රිගේඩියවරයෙක් හැටියට පිළිගන්න නිසාද? ඒක නිසා අපි අහනවා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හේමමාලී මැතිනිය හා සමානව බාලරාජ් කියන මිනිමරුවා අලුගෝසුවා අලිමංකඩ අපේ තරුණ ජීවිත දහසකට වැඩිය වග කියන්න ඕන පුද්ගලයා බ්‍රිගේඩියවරයෙක් හැටියට පිළිගන්නවාද නැද්ද?
මේ කාරණා වහාම රටට හෙළිදරව් කරන්න.